හරි. දැන් අපි කතා කරන්න හදන 2024 A level ත්‍රිකෝණමිතිය රචනා ප්‍රශ්නේ. මේක කියන්නේ මුලින්ම 6i cos 2x ඍණ 8i sin 2x අපිට හදාගන්නේ කියනවා r cos 2x ධන alpha ආකාරයෙන්. හරිද? මෙන්න මේක මේ විදිහට හදාගන්නේ කියනවා. මේක මේ විදිහට හදන වීඩියෝ එකක් මම දැන් කරලා දාලා තියෙන YouTube එකට ඒක බලලා මේකට එන්න. හරිද? ඒක හදන්න දන්නේ නැත්නම් ඒකට හදන්න තියරියක් තියෙනවා. ඒක දන්නේ නැත්නම් ඒක බලලා මේකට එන්න. හරි? බලමුකෝ දැන් මොකද්ද කරන්න කියලා. a cos x ධන b sin x ආකාරය. ඒ කියන්නේ a cos x ධන b sin x ආකාරයෙන් තිබ්බොත් අපිට මේ විදිහට හදාගන්න පුළුවන් cos ගේ සංගුණකයයි sin ගේ සංගුණකයේ වර්ගයන්ගේ එකතුවේ වර්ගමූලය එළියට අරගෙන බෙදලා හදන්න පුළුවන්. හරිද? දැන් මම කරන්නේ වෙනම 6 වර්ගය සංගුණක 6 වර්ග ඍණ 8 වර්ගයේ වර්ගමූලය ගන්නවා. 36යි 64යි කීයද? 100යි වර්ගමූල 100 කියන්නේ 10. හරිද? ඔන්න ඔය 10 එළියට ගන්නවා. 10ට එළියට අරගෙන 6 බෙදීම 10 වෙනසක් නොවෙන්න හදා ගන්නවා. cos 2x 8 බෙදීම 10 sin 2x. හරි. දැන් මේක ආයිත් මේ තව පියවරල් ගියාගත්තොත් දෙකෙන් කැපෙනවා 3 බෙදීම 5යි cos 2x 4 බෙදීම 5යි sin 2x. හරි. දැන් මේක අර හදා ගන්න ඕන cos සූත්‍රයෙන්. හරිද? මේක cos සූත්‍රයට හදා ගන්න ඕන. මේක දැන් අපි cos සූත්‍රය හදා ගන්නම් කොහොමද? cos සූත්‍රය කියන්නේ මොකද්ද? cos a ධන b කියන්නේ cos a cos b ඍණ sin a sin b. cos a ඍණ b කියලා තිබ්බත් cos a cos b ධන sin a sin b. හරිද? දැන් මේක කොහොමද තියෙන්නේ? cos 2x ධන alpha නේ. cos 2x ධන alpha. ඒ කියන්නේ cos a ධන b කියලා හදා ගන්න cos ගුණිතයකුයි ඍණ sin ගුණිතයකුයි තියෙන්න ඕන. මෙතන ඍණ තියෙනවා. එහෙනම් cos ගුණිතයක් තියෙන්න ඕන. හින්දා මම මේකට cos alpha කියලා දා ගන්නවා. එහෙනම් මේක cos alpha වුණොත් අනිවාර්යෙන් මේක sin alpha වෙනවා. 10 සමානයි cos 10 cos alpha cos 2x ඍණ sin alpha sin 2x වර්ගමූල. හරිද? දැන් මේක මොකක් වගේද? cos 2x ධන alpha මේ cos සූත්‍රය මේ cos a cos b ඍණ sin a sin b cos 2x ධන alpha. දැන් මෙතන අවිල්ල තියෙනවා අපිට 10යි cos 2x ධන alpha කියලා. මේක සුළු කරගත්තම ආවේ මේක. දැන් මේක මොකක් වගේද අපිට හදාගන්නේ කියලා තියෙන්නේ? මේක මෙය r cos 2x ධන alpha ආකාර වේ. හරි. මේ r කියන්නේ 10යි alpha කියන්නේ මොකද්ද? මෙතන අපි සමාන කරලා තියෙනවා cos alpha කියන එක 3 බෙදීම් 5ට නැත්තම් sin alpha කියන එක 4 බෙදීම් 5ට alpha කියන්නේ cos inverse 3 බෙදීම් 5යි එහෙම නැත්තම් sin inverse 4 බෙදීම් 5. එහෙනම් alpha කියන්නේ මොකද්ද මෙතන? cos inverse 3 බෙදීම 5යි. හරිද? ඔන්න අපි 6i cos 2x ඍණ 8i sin 2x r cos 2x ධන alpha ආකාරයෙන් හදාගන්න විදිහ. හරිද? මේක දැන් බලමු මාකින් එකේ ලකුණු දීලා තින්නේ කොහොමද කියලා. හරිද? මේකෙදි මුලින්ම 5ක් ලකුණු දීලා තියෙනවා. මෙන්න මේක ලියා ගන්නවට. හරි? මෙතෙන්ට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊළඟට මෙන්න මේක ලියා ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. හරිද? ඊළඟට මේක ලියා ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. මෙන්න මේ දෙක ලියනවට ලකුණු 5ක් දීලා දිනවා. මේ කොටස ලකුණු 20ක් තියෙනවා. හරිද? 100න් 20ක් නෙවෙයි 1000න් 20ක් තියෙනවා. ගොඩක් ළමයි කරන වැරද්ද තමයි මේක මෙතනින් මෙහෙම හදාගත්තයින් පස්සේ මේක ඇල්ල ලියන්නේ නැහැ. හරිද? ගොඩක් ළමයි කරන වැරද්ද තමයි මේක මෙහෙම ලියාගත්තයින් පස්සේ හරි උත්තරේ ආව නේද? එහෙම හිතලා මේක ලියන්නේ නැහැ. හැබැයි ඒකදී අපිට මෙතෙන්ට මේක මෙහෙම ලියනවට ලකුණු 5ක් මාකින් එක දීලා තියෙනවා. හරිද? අපිට කියන්නේ මොකද්ද? මෙන්න මේ තියෙන 6i cos 2x ඍණ 8i sin 2x r cos 2x ධන alpha ආකාරයෙන් පෙන්වන්න කියලා තියෙනවා. හරිද? අන්න එහෙම පෙන්වන්නේ කියලා තියෙන ගණන් වලදී අපි කරන්න ඕනේ මේක ආව ගමන් මෙතන නවත්තන්න එපා. මේ ලියන්න මේ r cos 2x ධන alpha ආකාර වේ. එම නිසා r කියන්නේ 10යි. alpha කියන්නේ
cos ඉන්නස් 3 බෙදීම 5 නැත්තම් මෙතනට sin ඉන්නස් 3 බෙදීම 5 ලිව්වත් කිසි අවුලක් නැහැ ලකුණු තියෙනවා. හරිද? අනිවාර්යයෙන්ම මෙහෙම තිබ්බොත් මේක මේ විදිහට ආකාර මේ විදිහට හදාගන්න තිබ්බොත් මේක මෙහෙම පෙන්වන්න ඕනේ. ඒකට ලකුණු 5ක් දීලා තියෙනවා. මෙතනින් නවත්තන්න එපා. අපරාධ නිකන් ලකුණු 5ක් දන්නේම නැතුව අයින් වෙලා නැති වෙලා යනවා. හරි? ලකුණු දෙන්න එහෙම ලිව්ව නැතුණාම. හරි. දැන් අපි මෙතනදී 6යි cos 2x ඍණ 8යි sin 2x මේ විදිහට මේ 10යි cos 2x තන alpha ආකාරයෙන් හදාගත්තා. දැන් ඊළඟට කියනවා n9. ගාන කියනවා n9 6යි cos 2x ඍණ 8යි sin 2x සමානයි 5 විසඳන්න කියලා කියනවා. හරිද? මෙන්න මේක විසඳනවා කියන්නේ මේකට x දෙන අගයන් අහන්නේ. හරිද? මේක අපි හදාගත්ත මෙතනින් පස්සේ ගාන අහන්නේ n9 ඒ කියන්නේ උඩ හදාගත්ත ඒවා භාවිතා කරලා 6යි cos 2x ඍණ 8යි sin 2x සමානයි 5 කියන එක විසඳන්න කියලා කියන්නේ. හරිද? විසඳනවායි කියන්නේ අපිට x යගයන් හොයන එක කරන්න. දැන් මේක විසඳද්දී අපි කරන්න ඕන මේ වෙනුවට අපි දෙකක් හදාගෙන තියෙනවා මොකද්ද? 10යි cos 2x තන alpha කියලා අපි මේක හදාගෙන තියෙනවා. සමානයි 5යි. 5ට 1යි 10ට 2යි. 2යි cos 2x තන alpha සමානයි 1යි. cos 2x තන alpha සමානයි භාගයයි. හරිද? මේ ඇවිල්ලා සාධාරණ විසඳුම් වලට එන්න හදන දැන්. හරිද? දැන් cos 2x තන alpha. cos 2x තන alpha කියන්නේ කීයද? cos 2x තන alpha සමානයි භාගය. භාගය කියන්නේ කීයද? cos 5 බෙදීම 3යි. cos 60 භාගය. හරි. දැන් ඊළඟට කරන්නේ මොකද්ද? 2x තන alpha 2ක් n5 ධන හෝරින 5 බෙදීම 3 කියලා ලියන්න. හරිද? දැන් අපෙන් අහන්නේ විසඳන්නනේ. ඒ කියන්නේ x අගයන් හොයන්න. එහෙනම් x මෙතන උක්ත කරන්න ඕන 2x 2ක් n5 ධන හෝරින 5 බෙදීම 3 alpha කියන එක මෙහාට ගෙනියනවා ඍණ alpha. ඊළඟට x හොයා ගන්න ඕනින් මේක දෙකෙන් බෙදෙනවා. x සමානයි n5 දෙකෙන් බෙදුවම දෙකට කැපිලා යනවා. ධන හෝරින 5 බෙදීම 6 ඍණ alpha බෙදීම 2. හරිද? ඔන්න ඕක තමයි විසඳුවම එන්නේ. හරිද? මෙතනදී අපි පොඩි අඩුපාඩුවක් තියෙනවා අපිට. මේකේ අනිවාර්යයෙන්ම මේ n කියන්නේ ධන නිකිල. හරිද? ධන නිකිල නෙවෙයි n කියන්නේ නිකිල. හරිද? අන්න එක පෙන්වන්න ඕන. මේක මෙහෙම මෙතන ලියා ගන්න ඕන n අවයවයක් නිකිලයක් කියලා. හරිද? මේ n කියන එක මෙතන ලියන්නම්. නිකිල සංඛ්‍යාවක් කියලා පෙන්වන්න ඕන. ඒක පැහැදිලිව ලකුණු දීලා තියෙනවා. ලකුණු 5ක් දෙන්න දීලා තියෙනවා. හරිද? ඒක ලිව්ව නැතුව මාකින් එක කියලා තියෙනවා. මේකට ලකුණු එහෙම අඩු කරන්න කියලා තියෙනවා මාකින් වල. හරි. ඔන්න ඕකෙත් දැන් අපි alpha කියන එක මොකද්ද? alpha කියන එක අපි කලින් හොයාගත්ත මොනවද? alpha සමානයි cos inverse 3 බෙදීම 5. නැත්තම් sin inverse 4 බෙදීම ඔය වගේ දෙකක් හොයාගත්ත නේද? මේක දැන් මෙතෙන්ට ආදේශ කරන්න අවශ්‍ය නැහැ. කලින් අපි alpha කියන්නේ මොකද්ද කියලා හොයාගෙන තියෙන හින්දා. හරිද? ආදේශ කරත් කිසි අවුලක් නැහැ. මාකින් එක නිකන් alpha කියලා විතරයි දාලා තියෙන්නේ. දැන් බලමු ලකුණු කොහොමද දීලා තියෙන්නේ මෙතෙන්ට. මේක මෙන්න මෙහෙම ලියා ගන්නකොට ලකුණු 5ක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊළඟට මේක මෙහෙම ලියා ගන්නකොට ලකුණු 5ක් දීලා තියෙනවා. මේ අවසාන උත්තරේට 5ක් දීලා තියෙනවා. හරිද? අර මේක පෙන්වන්න ඕනේ කියලා තියෙනවා. හරිද? මේක මෙහෙම දුන්න නැතුව 5ක් අඩු කරන්න කියලා මාකින් එකේ සඳහන් කරලා තියෙනවා. හරි. මේ 9ක් නිකලයක් කියන එක මෙතන අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හරි. ඊළඟ කොටස බලා ගන්න. හරිද? ඔය ගානේ කියනවා ඊළඟට 24යි cos වර්ග x ඍණ 32යි sin x cos x මෙන්න මේ විදිහට හදාගන්න කියලා කියනවා. හරිද? මේ විදිහට හදාගද්දි අර මං කලින් වීඩියෝ එකේදී cos වර්ග x 1 ධන cos 2x බෙදීම 2 sin වර්ග x ඍණ cos 2x බෙදීම 2 sin x cos x sin 2x බෙදීම 2 ඔන්න සූත්‍ර තුන භාවිතා කරලා ගාණක් හදුවා කලින් වීඩියෝ එකේදී. හරිද? මේකත් අන්න ඒ වගේ කෑල්ලක්. අර දෙවෙනි කොටස. හරිද? දැන් මේ 24යි cos වර්ග x ඍණ 32යි sin x cos x මේ විදිහට හදා ගන්න ඕන. මම මෙතනදී කරන්නේ 24යි cos වර්ග x කියන්නේ 1 ධන cos 2x සූත්‍ර බෙදීම 2 32යි sin x cos x කියන්නේ sin 2x බෙදීම 2 ආදේශ කරමු. දැන් 2ට 24 කැපිලා 12යි 1 ධන cos 2x ඍණ 16යි sin 2x මේක තවත් සුළු කරාම 12යි cos 2x ඍණ 16යි
sin 2x හරිද දැන් මේක මොකක් වගේද මෙන්න මේ වගේ නේද හරි දැන් මේ පිළිවෙලට හදාගමු මේ 12යි cos 2x b ඍණ 16යි sin 2x ධන 12 හරිද දැන් ලියන්නවා මෙතන මේක ලියලා තියෙනවා දැන් මෙහෙම ආවයන් පස්සේ නවත්තන්න එපා මේක ලියන්න මෙය a cos 2x ධන b sin 2x ධන c ආකාර වේ හරිද මේකේ a සමානයි 12යි b සමානයි ඍණ 16යි c සමානයි 12යි හරිද දැන් බලමු මාකින් එකේ ලකුණු දීලා තියෙන විදිහ හරිද මාකින් එක මෙන්න මේ සූත්‍ර ආදේශ කරනවා මෙතෙන්ට 5යි මෙතෙන්ට 5යි හරිද සූත්‍ර දෙක දැනගන්නකොට ලකුණු 5 කැලේ දෙකක් තියෙනවා හරිද ඊළඟට මේ a සමානයි 12යි b සමානයි ඍණ 16යි c සමානයි 12යි කියලා හොයා ගන්නකොට 5ක් දීලා තියෙනවා ලකුණු 15ක් දීලා තියෙනවා මේ ටිකට හරිද හරි හරි දැන් අපිට මේ ඊළඟට කියන්නේ 24යි cos වර්ග x ඍණ 32යි sin x cos x කිය අවමගය හරිද ඒකට එන්න පුළුවන් අවමගය තමයි මෙතනදී අහන්නේ හරිද මම මේ කළු පාටින් ඉරක් ඇඳලා උඩින් තියෙන්නේ අපි කලින් ඔප්පු කරගත්තු ඒවා අපි හදලා කලින් හදාගෙන ඔප්පු කරගත්තු ඒවා අපි කලින් ඔප්පු කරලා 10යි cos 2x ඍණ 10යි sin 2x මෙන්න මේ විදිහට එනවයි කියලා හදාගත්තා මේකත් මේ විදිහට එනවයි කියලා හදාගත්තා දැන් අහන්න මෙන්න මේකේ අවමගය හරි මේකේ අවමගය හොයද්දී මෙන්න මේ 24යි cos වර්ග x ඍණ 32යි sin x අර විදිහට හදාගත්තු වින්ද මම ඒක ආදේශ කරනවා මෙතෙන්ට. ඒතර වෙන්නේ මොකද්ද? 12යි cos 2x ඍණ 16යි sin x ධන 12 ආදේශ කරා. හරිද? 12යි cos x ඍණ 16යි sin x ධන 12. හරිද? මේක මෙතනින් ලියාගත්තා. ඊළඟට ඕන අවමගය නේද හොයන්නේ? අවමගය හොයන හින්දා මෙන්න මේ බලන්න. 12 මං ලියා ගන්නම්. 12යි cos 2x ඍණ 16යි sin 2x මම මෙන්න මේකේ දෙකක් එළියට ගන්න. හරිද? මොකක්ද වෙන්නේ කියලා බලන්න දෙකක් එළියට ගත්තම 6යි cos 2x ඍණ 8යි sin 2x. හරිද? දැන් මෙන්න මේක මොකක් වගේද? 6යි cos 2x ඍණ 8යි sin 2x මොකක් වගේද? මෙන්න මේ තියෙන්නේ. මේ වගේ නේද? එහෙනම් මම මේක මෙතෙන්ට ආදේශ කරනවා. හරිද? 2යි 10යි cos 2x ධන alpha කියලා. හරිද? දැන් එන්නේ මොකද්ද? 12 20 cos 2x ධන alpha. හරි. ඕක සුළු කරගත්තම මෙන්න මේක. හරිද? මම ආයෙත් මෙතන මේක ලියන්නම්. 12 ධන 20යි cos 2x ධන alpha කියලා එන්නේ. හරිද? දැන් අහන්නේ අපේ මොකද්ද? මෙන්න මේ ප්‍රකාශනයේ අවමගයේ මේ ප්‍රකාශනය සුළු කරගත්තම ආවේ මේක මේකේ අවමගයේ මොකද්ද? බලමුකෝ. මෙන්න මෙහෙම එක තර්ක කරන්න. හරිද? අපි දන්නෝ sin ට එන්න පුළුවන් අගයන් මොනවද? ඍණ 1යි sin x 1යි අතර. හරිද? මේ sin x කියන එකට මොකක් තිබුණත් අවුල නැහැ. මම මේ කොටුව කියලා දාන්නම්කෝ. sin කියන එකට එන්න පුළුවන් ඍණ 1යි 1යි අතර අගයන් තමයි. මේ කොටුවට 2යි x එන්න පුළුවන්. x එන්න පුළුවන්. x බෙදීම 2 එන්න පුළුවන්. x ධන alpha කියලා එන්න පුළුවන්. කැමති ඕනම කෝණයක් එන්න පුළුවන්. sin ගේ ප්‍රධාන පරාසය ඍණ 1යි ප්‍රධාන පරාසය sin ගේ එන්න පුළුවන් අගයන් තමයි ඍණ 1යි ධන 1යි අතර. හරිද? ඒ වගේම cos කොටුවටත් එන්න පුළුවන් ඍණ 1යි ධන 1යි අතර. හැබැයි tan ට ඕනම අගයක් එන්න පුළුවන්. හරිද? tan ට ඕනම අගයක් එන්න පුළුවන්. මෙතෙන්දී අපි ගත්තා sin ගේ එන්න පුළුවන් අවමගය ඍණ 1යි sin ට එන්න පුළුවන් උපරිමගය 1යි. cos ට එන්න පුළුවන් අවමගය ඍණ 1යි cos ට එන්න පුළුවන් උපරිමගය 1යි. හරිද? දැන් අහන්න මෙන්න මේ ප්‍රකාශනයේ අවමගය. මේ ප්‍රකාශනයේ අගය වෙනස් වෙන්නේ මොකක් මතද? 12 කියන එක නියතයක් 12 වෙනස් වෙන්නේ නැහැ. 20 වෙනස් වෙන්නේ නැහැ. මේක තමයි වෙනස් වෙන්න පුළුවන්. හරිද? මේ ප්‍රකාශනයේ අවුම් වෙන්න නම් මොකක්ද වෙන්න ඕන? මේ cos කියන එක අවමයක් වෙන්න ඕන. හරිද? cos ට එක එක අගයන් cos වලට භාග වෙන්න පුළුවන් cos වලට බිංදු වෙන්න පුළුවන් cos ට 1 එන්න පුළුවන්. මේ cos කියන එකට කැමති අගයක් වෙන්න පුළුවන් මේ x කියන එක alpha කියන එක වෙනස් වීම මත. හරිද? අපෙන් අහලා තියෙන මේ ප්‍රකාශනයේ අවමගය එහෙනම් මේක අවම වෙන්න නම් අනිවාර්යෙන් මේ වෙනස් වෙන එක අවමයක් වෙන්න ඕන. මේ වෙනස් වෙන එකට එන්න පුළුවන් අවමගය කීයද? cos ගේ අවමගය ඍණ 1යි. හරි. දැන් මම කරන්නේ 12 20 cos ගේ අවමගය ඍණ 1යි. මෙතෙන්ට ආදේශ කරමු. 12 ඍණ 20 ඍණ 8යි. ඔන්න ඔක තමයි අවමගය. හරිද? මාගින් එකේ ලකුණු දීලා තියෙන මෙන්න මෙහෙම.
මෙතෙන්ට 5යි මෙතෙන්ට 5යි. ඔන්න ඕක තමයි ත්‍රිකෝණමිතිය කොටසේ 2024 ත්‍රිකෝණමිතිය A level ගානේ ඒ කොටසේ උත්තර ටික. හරිද? ඔක්කොම මාර්කින් එකේ ලකුණු දෙන විදියයි පොයින්ට් එක ඔක්කොම කියලා තියෙනවා. අපි යන් ඊළඟට B කොටසට. හරි එහෙනම් 2024 A level B කොටසට එමු. හරිද? B කොටස මෙන්න මේ ත්‍රිකෝණය දීලා තියෙනවා. අපිට කියනවා රූපේ පෙන්වා ඇති ABC ත්‍රිකෝණයෙහි. රූපේ පෙන්වා ඇති ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය කියන්නේ මෙන්න මේක. රූපේ පෙන්වා ඇති ABC ත්‍රිකෝණයෙහි BC පාදය P. හරි. BC පාදයේ දිග P. BAC කෝණය සමානයි 5 බෙදීම 4යි. BAC කෝණය 5 බෙදීම 4යි එතන තියෙනවා. හරිද? හා ABC කෝණය ඇල්ෆා. ABC කෝණය ඇල්ෆා වේ දික්කල BC පාදය. හරි. දික්කල BC කියන්නේ මේ BC පාදය දික්කල. දික්කල BC පාදය රේඛාව මත D පිහිටා ඇත්තේ CD සමානයි 2P වන පරිදි. හරිද? දික්කල BC පාදය රේඛාව මත D පිහිටලා තියෙන්නේ CD සමානයි 2P වන පරිදි. ඒකත් හරි. දැන් අපිට කියන්නේ AB සමානයි P cos alpha ධන sin alpha බව පෙන්වන්න තියෙන. හරිද? ඔන්න ඕක බව පෙන්වන්න තියෙන. හරිද? ඔය අපිට රූප සටහන් දීලා හදන ගණන් වල ගොඩක් වෙලාවට තියෙන්නේ cos ප්‍රමේයයි cos ප්‍රමේයයි sin ප්‍රමේය දාන්න තියෙන. හරිද? දැන් මේක දිහා බලමු cos ප්‍රමේය දානවද sin ප්‍රමේය දානවද කියලා මුලින් තීරණය කරන්න ඕන. cos ප්‍රමේය දාවොත් සාමාන්‍ය cos a සමානයි b වර්ග ධන c වර්ග ඍණ a වර්ග බෙදීම දෙකක් BC. sin ප්‍රමේය කියන්නේ a sin a බෙදීම b sin b සමානයි c sin c. හරිද? ඔන්න ඔය ප්‍රමේයවල දෙකෙන් එකක් තමයි මෙන්න මේක හදා ගන්න ඕන. මේක දිහා දැක්කම බැලුවෙන් පස්සේ මේ AB කියන්නේ පාදයක්. හරිද? AB කියන්නේ පාදයක්, P කියන්නේ පාදයක්. මේ cos ප්‍රමේයේදී පාදවල මොකක්ද වෙලා තියෙන්නේ? B කියන පාදේ C කියන පාදේ හැම එකම වර්ග වලින් තියෙන්නේ. මේ cos ප්‍රමේයේදී පාද වර්ග වෙලා තියෙන්නේ. sin ප්‍රමේයේදී පාද වර්ග නැතුව තනි නිකන් තියෙන්නේ. හරිද? දැන් මේ උත්තරේ තියෙන පාද තනි පාදෙදි නිකන් තියෙන්නේ වර්ග නැතුව තියෙන්නේ. එහෙනම් අපිට ගොඩක් වෙලාවට මේකට යන්න වෙන්නේ sin ප්‍රමේය හේතුව තමයි පාද AB P වගේ වර්ග නැති වෙලා තියෙන්නේ. හරිද? වර්ග තිබ්බොත් ගොඩක් වෙලාවට යන්නේ cos ප්‍රමේයෙන් නැත්නම් sin ප්‍රමේයෙන් යන්නේ. දැන් මම තීරණය කරා cos ප්‍රමේය මේ sin ප්‍රමේය මේ ගාන හදන්න. හරිද? sin ප්‍රමේය හදන්න තීරණය කරා. දැන් අපි ත්‍රිකෝණයක් ගන්න වෙනවා. ත්‍රිකෝණයක් තෝරගන්න වෙනවා මේ ලොකු ත්‍රිකෝණයෙන්. මේක දිහා බලන්න. හරිද? දැන් මේකේ තියෙන ත්‍රිකෝණ කීපයක්. අපිට මේ ADC ත්‍රිකෝණය ගන්න පුළුවන්. ACB ත්‍රිකෝණය ගන්න පුළුවන්. නැත්නම් ADB ලොකු ත්‍රිකෝණය ගන්න පුළුවන්. තුනෙන් එකක් අරගෙන මේක පෙන්වන්න තියෙනවා. හරිද? බලමුකෝ. මොකද්ද තෝරගන්න ඕන ත්‍රිකෝණය? මේකේ AB තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පාදේ තියෙනවා. හරි. තව P තියෙනවා. P ගෑවිලා තියෙන මෙන්න මෙතෙන්ට. alpha sin alpha තියෙනවා. alpha තියෙන්නේ මෙතන නේද? එහෙනම් මෙන්න මේ පැත්තට බරව තමයි sin ප්‍රමේය දාන්න වෙන්නේ. sin ප්‍රමේය මේ ලොකු ත්‍රිකෝණයට දාන්න මෙන්න සම්පූර්ණ පාදය එන්නේ. එක්ක මේ ත්‍රිකෝණයට දානවා එක්ක මේ පාදය එන්නේ. දැන් මේ පාදේ P කියන එක අවිල්ල තියෙන හින්දා මම තීරණය කරනවා ABC ත්‍රිකෝණයට sin ප්‍රමේය දාන්න. හරි. ABC ත්‍රිකෝණයට sin ප්‍රමේය දාන තීරණය කරා මෙන්න මේ තියෙන දත්තත් අනුව. මේක තමයි පෙන්වන්න තියෙන්නේ. දැන් මම ලියනවා ABC ත්‍රිකෝණයට sin ප්‍රමේය. හරිද? ABC ත්‍රිකෝණ sin ප්‍රමේය දාද්දි AB අහු වෙන්න තියෙන්න ඕන BC අහු වෙන්න තියෙන්න ඕන. හරිද? AB ඉස්සරහින් තියෙන කෝණය මෙන්න මේක. එහෙනම් මේක හොයාගන්න වෙනවා. CB ඉස්සරහින් කියන්නේ P ඉස්සරහින් තියෙන කෝණය දන්නවා. මේක අපි හොයාගන්න පුළුවන්. හරි සරලයි මේක හොයාගන්න. මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180 අනිත් කෝණ දෙක දන්නවා. එහෙනම් මේක හොයාගන්න පුළුවන්. 180 න් අඩු කරාම 5 බෙදීම 4ක් ඇල්ෆා. හරිද? ඔන්න AB ඉස්සරහින් තියෙන පාදේ. හරිද? ඕක ටික අහු වෙන විදිහට දැන් sin ප්‍රමේය දාමු. AB බෙදීම sin 180 ඍණ 5 බෙදීම 4 ධන ඇල්ෆා සමානයි P අහු වෙන විදිහට P බෙදීම ඉස්සරහින් තියෙන කෝණය sin ඇල්ෆා. P ඉස්සරහින් තියෙන්නේ
5 බෙදීම alpha නේ 5 බෙදීම 4යි. p බෙදීම sin 5 බෙදීම 4යි. හරි. දැන් බලමු මොකද්ද කරන්න කියලා. දැන් මේකදී අපි AB sin 180 ඍණ θ වෘත පාදක අනුව sin 180 ඍණ θ කියන්නේ මොකද්ද? sin θ ම තමයි. හරිද? වෘත පාදක 180 ඍණ θ කියන්නේ sin θ. එහෙනම් මේක sin 180 ඍණ කිව්වොත් sin 5 බෙදීම 4 ධන alpha p sin 5 බෙදීම 4. හරි. දැන් මේ බව පෙන්වන්න තියෙන උත්තරේ බලන්න. අපිට පෙන්වන්න ඕන මෙන්න මේක නේද පෙන්වන්න ඕන. මේකේ AB සමානයි P. එහෙනම් AB සමානයි කියලා උත්තරයක් හැදෙන්න ඕනේ. එහෙනම් මම කරන්නේ මේක මෙහෙ ගුණ කර ගන්නවා AB සමානයි කියලා ගන්න ඕනේ හින්දා. AB සමානයි මේක හරස් ගුණ කර ගන්නවා මෙහාට P sin 5 බෙදීම 4 ධන alpha sin 5 බෙදීම 4. එතනින් එහාට ගියන් පස්සේ දැන් හරිද? මේක මේ alpha alpha කියන එක වෙන් වෙලා තියෙන්නේ. කෝණ දෙකක් විදිහට තියෙන. දැන් මේක 5 බෙදීම 4 ධන alpha කෝණ එකක් තියෙනවා. එහෙනම් මම කරන්නේ මේකට sin ප්‍රමේය දානවා. AB සමානයි P sin 5 බෙදීම 4 cos alpha cos 5 බෙදීම 4 sin alpha බෙදීම sin 5 බෙදීම 4. හරිද? දැන් මේ sin 5 බෙදීම 4 කියන්නේ මොකද්ද? එකයට මූල 2. cos 5 බෙදීම 4 කියන්නේ එකයට මූල 2. sin 5 බෙදීම 4 කියන්නේ එකයට මූල 2. දැන් මොකද්ද වෙන්නේ? ඔය ඔක්කොම ටික කැපෙනවා. හරිද? මේකෙත් එකයට මූල 2ක් පොදුයි යටත් එකයට මූල 2ක් පොදුයි. දැන් කර වෙන්නේ මේකට මේක අනිවාර්යයෙන්ම කැපෙන හේතුව සමාන හින්දා. හරි. දැන් මේ කැපුණාන් පස්සේ ඉතුරු වෙන එක තමයි AB සමානයි P cos alpha ධන sin alpha. ඔන්න බව පෙන්වන්න ඕන තියෙන්නේ මේක නේද? AB සමානයි P cos alpha ධන sin alpha. හරි සරලයි. එකපාර sin ප්‍රමේය දෑම එනවා. හරි. බලමු අපිට මේක මාකින් එකේ ලකුණු දීලා තියෙන්නේ කොහොමද කියලා. කෙලින්ම මෙන්න මේකට ලකුණු 10ක් දීලා තියෙනවා. මේක ලියලා තියෙනවා මාකින් එකේ ලකුණු 10ක් දීලා තියෙනවා. හරිද? මෙන්න මේ සමීකරණයට මේව හදා ගන්නවට 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ උත්තරේට 5ක් දීලා තියෙනවා. හරිද? සෝරි මෙන්න මේකට ලකුණු 10ක් දීලා තියෙනවා. හරි. 5යි දීලා තියෙන්නේ. එතෙන්ට 5යි. එතෙන්ට 5යි ඔක්කොම ලකුණු 20යි. හරි. ඊළඟට කියන්නේ P සහ alpha ඇසුරින් AD වර්ග සොයන්න. හරිද? පාදයක වර්ගයක්. හරිද? අපිට තියෙන්නේ එක්ක sin ප්‍රමේය cos ප්‍රමේය. sin ප්‍රමේය නැත්නම් cos ප්‍රමේය. sin ප්‍රමේය දාන්නේ කිව්වේ අපි අර පාදය පළවෙනි බලය වගේ තියනවා. වර්ගයක් තිබ්බත් cos ප්‍රමේය ගැන හිතන්නේ කියලා මේ ගාන පටන් ගද්දිම කිව්වා. දැන් තියෙන්නේ මොකද්ද? AD වර්ග. එහෙනම් අපි හිතන්න ඕන cos ප්‍රමේය. හරිද? cos ප්‍රමේය හිතලා cos ප්‍රමේය දාන්න ඕන AD වර්ගයත් අහු AD කියන පාදයත් අහු වෙන විදිය. AD කියන එක අහු වෙන්නේ ඔතනින්. අපි මෙතන කලින් AB හොයාගත්තා. AB කියන්නේ මෙතන මේ දිගත් දන්නවා. හරිද? ABD ත්‍රිකෝණ cos ප්‍රමේය දාන්න වෙනවා. එක කෝණයක් අල්ල ගන්න ඕන. අපි ඒ අල්ල ගන්න කෝණය මෙතන alpha ඇසුරින් හොයන්නේ කියන හින්දා මෙන්න මේ cos alpha සමානයි කියලා cos ප්‍රමේය දාන්න හදන්නේ. හරිද? දැන් මම ලියනවා ABD ත්‍රිකෝණයට cos ප්‍රමේය. හරි. ABD ත්‍රිකෝණයට cos ප්‍රමේය දානවා. cos alpha සමානයි 3p වර්ග ධන cos alpha කියන්නේ මේ පාදයේ වර්ගය 2p ධන p 3p 3p වර්ගය. මේක එහා පැත්තේ තියෙන පාදයේ AB. අපි AB හොයාගත්තා. නිකන් මම මුලින්ම ලියා ගන්න AB වර්ග. ඍණ අපිට අහලා තියෙන එකේ මොකද්ද? AD වර්ග. බෙදීම 2ක් 3ක් p AB. හරිද? දැන් AD වර්ග ඕන හින්දා මම මේ ටික මෙහාට ගුණ කරනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම ටික එක පැත්තකට ගන්න හදන්න. හරිද? මම මේක මෙහෙ ගුණ කරනවා. 2ක් 3ක් 2 වැඩි කිරීම 3යි p කියන 6යි p AB cos alpha 3ක් p වර්ග කියන්නේ 9යි p වර්ග AB වර්ග කියන්නේ හරි එක ආයිත් තියාගන්නම් AB වර්ග
ඍණ AD වර්ග. හරිද? AD වර්ග අහලා තියෙන එහෙනම් AD වර්ග උක්ත කරගන්න ඕනේ. එහෙනම් මම මේක මෙහාට ගෙනියනවා ඍණ විදිහට තියාගෙන හරියන්නේ නැති හින්දා AD වර්ග මෙහාට ගෙනියනවා. මේ ටික මේ ඔක්කොම මේ පැත්තට ගන්නවා. ඍණ AD වර්ග මෙහාට ගත්තාන් පස්සේ AD වර්ග 9ක් P වර්ග. ඒ ගමන්ම AB ට මම ආදේශ කරගන්නවා. P cos alpha ධන sin alpha ගේ සම්පූර්ණ වර්ග. මේ තියෙන්නේ AB වර්ග ඍණ මේක මෙහාට ගෙනිච්චම පස්සේ ඍණ වෙනවා 6යි P AB කියන්නේ වැඩි කිරීම P cos alpha ධන sin alpha. හරිනේ. වතාවක් cos alpha. හරි. දැන් ලියුවොත් AD වර්ග 9යි P වර්ග P වර්ග cos alpha sin alpha ගේ සම්පූර්ණ වර්ග 6යි P කියන්නේ 6යි P වර්ග cos alpha sin alpha cos alpha. හරිද? ඔන්න AD වර්ගයට ප්‍රකාශනයක් ගත්තා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ cos alpha ධන sin alpha ත් ප්‍රසාරණය කරගන්න ඕනද? මේක මේව වැඩි කරගන්න ඕනද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒකට උත්තරය තමයි අපිට කියලා තියෙන්නේ P සහ alpha ඇසුරෙන් AD වර්ග සොයන්න. හරිද? AD වර්ග වලට උත්තරයක් ඇවිල්ලා තියෙන්නේ. නිකන් බොරුවට සුළු කරලා වැඩක් නැහැ. AD වර්ගයට තමයි අයිත් උත්තරයක් එන්නේ. හරිද? කියලා නැහැ මෙන්න මේක බව පෙන්වන්නේ කියලා. AD වර්ග හොයන්නේ කියලා තියෙන්නේ. මේක මෙහෙම මෙතනින් නැවතුම හොඳටම හරිද? මොකක් හරි බව පෙන්වන්නේ කිව්වොත් තව සුළු කරගන්න නම් AD වර්ග නිකන් අහලා තියෙන නිසා මේක මෙතනින් මෙහෙම නවත්තමු. හරි. දැන් බලමු මාකින්නේ මේ ටිකට ලකුණු දීලා තියෙන්නේ කොහොමද කියලා. මේක ලියනකොට ලකුණු 5යි. මෙන්න මේකට ලකුණු 5යි. හරිද? අවසාන උත්තරේට මේ ලකුණු 5 දීලා තියෙන මේක ලියනකොට 5යි. මේ සුළු කරලා මෙතෙන්ට එනවට ලකුණු 15යි දීලා තියෙන මේ ටික. හරිද? හරි. හරි. දැන් මං AD වර්ගයට ප්‍රකාශනයක් ගත්තා. හරි. ඊට පස්සේ කියනවා AD සමානයි 3p නම්. 3p නම් alpha සමානයි tan inverse 5 බව අපෝහණය කරන්න තියෙන. හරිද? මේක ගත්තා. හරි. දැන් අපිට කියනවා මෙන්න මේක alpha සමානයි tan inverse 5 බව අපෝහණය කරන්න කියනවා. AD සමානයි 3p වුණොත්. හරිද? අපෝහණය කරන්න. අපෝහණය කරද්දී මතක් වෙන්නේ උඩින් තියෙන ඒවා මොකක් හරි භාවිතා වෙනවා මේක ගාන හදන්න. නිකම්ම හදන්න බෑ අපිට හිතු මතේට හදන්න බෑ. අපෝහණය කරන්න කිව්වොත් අපි උඩින් ගත්ත ප්‍රකාශන ඒව ඕන වෙනවා හදන්න ගාන. හරිද? දැන් AD සමානයි 3p alpha වලට උත්තරයක් ගන්න ඕන. දැන් AD මං 3p මේකට ආදේශ කරනවා. හරිද? මම මේක 1 කියලා දාගන්නම්. මම ලියනවා මෙන්න මෙහෙම. AD සමානයි 3p යන්න එකට ආදේශය. හරිද? AD කියන්නේ 3p වර්ග 9ක් p වර්ග ධන p වර්ග cos alpha ධන දැම්ම මේව ප්‍රසාරණය කරන්න කලබල වෙන්න එපා. එමීට ප්‍රසාරණය කරමු. හරිද? පොදු පද තියෙනවා නම් ඒවා කපලා මේ ඉතුරු වෙන ටික ප්‍රසාරණය කරමු ඕන වුණොත්. අර 3p වර්ගය කියන්නේ 9ක් p වර්ග. මං අයිත් ඒ පෙළිය ලියන්න 9ක් p වර්ග cos alpha sin alpha ගේ සම්පූර්ණ වර්ග ඍණ 6යි p වර්ග cos alpha ධන sin alpha cos alpha. හරි. 9යි p වර්ග 9යි p වර්ග. දැන් මං කරන්නේ මේක මෙහාට ගෙනිච්චන් පස්සේ මේකට මේක අඩු වෙලා මෙතන බිඳුවක් වෙනවා. ඊට පස්සේ ඒ බිඳුව මේක මෙහාට ගෙනියන. හරිද? එතකොට ලියන්න කොහොමද? 6යි p වර්ග cos alpha sin alpha cos alpha සමානයි p වර්ග cos alpha sin alpha ගේ සම්පූර්ණ වර්ග. හරි. මේක මෙහාට ඉද්දි 9යි p වර්ග 9යි p වර්ග අඩු වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ බිඳුව. එකෙන් අඩු කරාම බිඳුව වෙන. ඒ වගේ 9යි p වර්ග අඩු කරේ 9යි p වර්ග බිඳුවයි. මේ බිඳුව කියන එකට මේක මෙහාට ගෙනනකොට ධන 6යි p වර්ග cos alpha ධන sin alpha cos alpha සමානයි. ඉතුරු වෙන්නේ මේක විතරයි p වර්ග cos alpha ධන sin alpha ගේ සම්පූර්ණ වර්ග. හරිද?
ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් 5 කියන බව පෙන්වන්න ඕනේ. හින්දා මම මේකේ p වර්ගයට මේ p වර්ගත් කපනවා. හරිද? ඊට පස්සේ මෙතන cos alpha දන sin alpha ගේ සම්පූර්ණ වර්ගයක් තියෙන. මෙතන තියෙන cos alpha දන sin alpha තියෙන. හරි. මම කරන්නේ මෙන්න මේකටත් මේ වර්ගය කපනවා. හරිද? බලන්නකො මොකක්ද ඉතුරු වෙන්නේ කියලා. 6යි cos alpha සමානයි cos alpha ධන sin alpha. හරිද? දැන් මේක මෙහාට ගෙනිච්චම 5යි cos alpha sin alpha tan alpha හදා ගන්න ඕන හින්දා මං cos alpha ගෙන් බෙදනවා. 5 සමානයි sin alpha බෙදීම cos alpha tan alpha සමානයි කීයද? 5යි alpha සමානයි tan inverse 5යි. හරිද? බලමු මාකින් එකේ ලකුණු දීලා තියෙන විදිය. දැන් මෙන්න මේ ටිකට 5ක් දීලා තියෙනවා. මෙතෙන්ට 5ක් දීලා තියෙනවා. අවසාන උත්තරේට 5ක් දීලා තියෙනවා. හරිද මේ බලන්න. දැන් මම මේ පේරි 2 3 ලිව්වට වැඩක් නැහැ. මාකින් එක දීලා තියෙන මෙතෙන්ට 5යි මේකට 5යි දෙන්න 5යි. හරි පුළුවන් තරම් ලියන එක අඩු කරගන්න බලන්න. මෙන්න මේ වගේ දෙකක් ලියන්න ඕනේ එකපාරට ලියලා දාන්න. හරිද? මේ වගේ එකක් දෙකක් ඕනේ එකපාරට ලියලා දාන්න බලන්න. එතකොට අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන් ගණන් හදද්දී. හරි. ඊළඟට බලන්න C කොටස. දැන් කියනවා tan inverse x ධන එක tan inverse x එක සමානයි sin inverse දෙකයට මූල 5 සමීකරණය විසඳන්න. ඒ කියන්නේ සමීකරණ විසඳනවා කියන්නේ මේ x වල අගය තමයි හොයන්න තියෙන්නේ. හරිද? x වල අගය හොයන්න තියෙන්නේ මේ තියෙන ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික චිත්‍ර. මේ 2024 ගාන 2025 ගාන ඊට වඩා වෙනස් විදිහට ඇවිල්ලා තිබ්බේ ඒ සමීකරණ විසඳන්නව තමයි. ඒකේ xy කියලා දෙකක් හොයා ගන්න තියෙනවා. දැන් මේකේ තියෙන x 27 දැන් පල්ලෙහාට හැම එකෙම x හොයන්න තමයි තියෙන්නේ. හරි. බලමු මොකද්ද කරන්න කියලා. මං 25 ගානදිත් කිව්වා මේ ඉන්නස් එකක් කියන්නේ මොකද්ද? sin theta tan theta සමානයි දෙකක් නම් theta සමානයි tan inverse දෙකයි. හරිද? ඉන්වර්ස් එකක් කියන්නේ කෝණයක්. හරිද? theta කියන කෝණය සමාන වෙනවා tan inverse දෙකට. ඉන්වර්ස් එකක් කියන්නේ කෝණයක්. හරිද? එතකොට අපි මේ ගානේදී අපි කරන්නේ මේ හැම ඉන්වර්ස් එකකටම මොකක් හරි කෝණයක් ගන්නවා. alpha beta gamma කියලා ගන්න. හරි. දැන් tan inverse x ධන එක සමානයි alpha නම් tan alpha කියන්නේ x ධන එක. හරි. ඊළඟට tan beta x ඍණ 1 tan gamma දෙකයට මූල 5යි. හරිද? මම මේ පියවර ලියන්න තු එකපාරට ගත්තා. හරි. tan gamma සමාන දෙකයට මූල 5යි. දැන් එතනින් එහාට ගියන් පස්සේ මෙතන මොකක්ද තියෙන්නේ? alpha ධන beta සමානයි gammaට. හරි. දැන් අපිට කියන්නේ මේ අපිට තියෙන මේ දෙපසට මොකක් හරි tan සලකන්න, cos සලකන්න, sin සලකන්න. හරිද? වඩාත් ලේසි එක තමයි සලකන්න ඕන. අපි දන්නවා tan alpha, tan beta, tan gamma. හරිද? හිතන්නකො මේකට sin කියලා දෙපසට සැලකුවොත් sin alpha ධන beta සමානයි sin gamma. හරි. මේ මෙතන tan gamma නේ මෙතන sin gamma තියෙන. හරිද? sin inverse දෙකයට මූල 5 gamma නම් sin gamma සමානයි දෙකයට මූල 5යි. හරිද? දැන් මම මෙතන sin gamma දන්න හින්දා sin සලකනවා දෙපසටම. එතකොට sin alpha ධන beta sin gamma. හරි කිසි ප්‍රශ්නයක් නැහැ මේකට ආදේශ කරා. හැබැයි මේක ප්‍රසාරණය කරොත් sin alpha දන්නේ නැහැ. cos beta දන්නේ නැහැ. cos alpha දන්නේ නැහැ. sin beta දන්නේ නැහැ. එතකොට නොදන්නා පද හතරක් තියෙනවා. හරිද? cos සලකලා දන්නේ නැහැ. cos gamma දන්නේ නැහැ. cos alpha දන්න beta ඒව ටික දන්නේ නැහැ. හරිද? මං කරන්නේ මේ tan සලකන බලමු. මොනවද? නොදන්නා පද බලමු. tan alpha දන්න beta සමානයි tan gamma. හරිද? දෙපසටම tan සලකුවා. හරිද? කලින් එකේ sin සලකුවෙන් පස්සේ නොදන්නා පද කීපයක් තියෙනවා. මේකෙදි බලමු. tan සලකුවොත් දෙපසටම tan alpha ධන beta. tan alpha ධන tan beta එක ඍණ tan alpha tan beta. හරිද? ඒ කියන්නේ මේ පැත්තෙම ඔක්කොම tan ගෑවෙන්නේ tan ඔක්කොම ටික alpha beta ඔක්කොම දන්නවා. මේ පැත්තට tan gamma ඒ කියන්නේ sin gamma දන්නවා tan gamma විතරයි දන්නේ නැත්නම් ඒ කියන්නේ නොදන්නා පද එකයි තියෙන්නේ ඒක පහසුවෙන් හොයා ගන්න පුළුවන්. හැබැයි අර sin සලකද්දි කලින් එකේ
sin alpha ධන බීටා දැම්ම ගොඩක් ඒව නොදන්න පද තියෙනවා. එහෙනම් වඩාත් පහසු තමයි මේකේ දෙපසටම tan සලකන එක. හරිද? දැන් මම මෙතන ලියනවා දෙපසටම tan සැලකීම. හරිද? දැන් ප්‍රසාරණය කරමු. tan alpha tan beta එක ඍණ tan alpha tan beta සමානයි tan gamma. tan alpha කියන්නේ x ධන 1. tan beta කියන්නේ x ඍණ 1. එක ඍණ tan alpha කියන්නේ x ධන 1 x ඍණ 1. හරිනේ. ඊළඟට tan gamma කියන්නේ මොකක්ද? අපි tan gamma හොයාගමු මෙන්න මෙතන. sin gamma කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයේ දත්තමාක් කළා sin gamma කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කරණය. tan gamma හොයන්න ඕන සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. හරි. බද්ධ පාදය කියන්නේ මෙන්න මේ දිග මොකද්ද වෙන්න ඕන? පයිතගොරස් ප්‍රමේයෙන් දැම 2 වර්ග ධන x වර්ග සමානයි මූල 5. 5 වර්ග. හරිද? නැත්නම් මූල 5 වර්ගය අඩු කිරීම 2 වර්ගය කියන්නේ කීයද දෙන්නේ? x වර්ගය වෙනවා. හරි. එහෙම හැදුවොත් එන්නේ මොකද්ද? මම මෙතන x කියලා දාගන්නම්. 2 වර්ග ධන x වර්ග සමානයි මූල 5 වර්ග 4යි x වර්ග 5යි. x වර්ග සමානයි 1යි x සමානයි ධන හෝ ඍණ 1 ඉන්නේ. හැබැයි මේක ඍණ අයින් කරන්න පුළුවන් අපිට පහසුවෙන්. මොකද x කියන්නේ දිගක් ඍණ වෙන්න බෑ. ඉතින් x සමානයි කීයද? 1යි. හරිද? මේක ගන්න ලියන්න ඕනේ නැහැ. හිතින් ගන්න පුළුවන්. හරිද? එහෙනම් දැන් මේකෙන් අපිට ගන්න පුළුවන් tan gamma කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. හරි. දැන් ආදේශ කරමු tan gamma සමානයි 2. හරිද? දැන් මේ ටික සුළු කරොත් 2යි 1ට ඍණ 1 කැපෙනවා 2යි x 1 ඍණ x වර්ග ඍණ 1 x ධන 1 x ඍණ 1 මොකද්ද මේ වර්ග දෙකක අන්තරය තියෙන්නේ x ධන 1 x ඍණ 1 වර්ග දෙකක අන්තරය x වර්ග ධන 1 x ධන 1 x ඍණ x වර්ග ඍණ 1 සමානයි 2. හරිද? දැන් මේකට මේක කැපෙනවා x මම මේක හරස් කුණ කරගන්නවා එක වතාවක් හරස් කුණ කරගත්තා. මෙතන තියෙන කැපිච්ච හින් 2යි 1 ඍණ x වර්ග ඍණ ඊට මෙතන ධන x සමානයි 2 වතාවක් ඍණ x වර්ග. හරිද? දැන් x හොයන්න ඕන. දැන් මේ x ගේ වර්ගයක් තියෙනවා. එහෙනම් මේ අනිවාර්යෙන් මේ තියෙන වර්ග සමීකරණයක්. වර්ග සමීකරණයක විසඳුම් හොයන්න පුළුවන් සාධක වලට වෙන් කරලා වර්ග පූර්ණයෙන් නැත්තම් සූත්‍රය දාලා ඔය වගේ දේවල් කරන්න පුළුවන්. හරි. දැන් x වර්ග හොයාගන්න ඕනින්ද මම සමීකරණයක් විදිහට ලියා ගන්නවා. ඍණ x වර්ග මෙහාට ගෙනවා x වර්ග ධන x ඍණ 2 සමානයි බිඳුව. හරිද? දැන් මේක සාධක වලට කැඩෙන්නේ කොහොමද? ඍණ 2 සාධක වලට කැඩෙද්දී දෙවරක් ඍණ එක ගත්තොත් x ධන 2යි x ඍණ 1 සමානයි බිඳුවයි. හරිද? x ධන 2යි x ඍණ 1 සමානයි බිඳුවයි. දැන් මෙතනදී x වලට අගයන් දෙකක් එනවා. x සමානයි ඍණ 2 හෝ x සමානයි 1යි කියලා. හරිද? අපිට සමීකරණයේ විසඳන්න තියෙන කියන්නේ විසඳුම් හොයන්න තියෙන විසඳුම් දෙකක් තියෙනවා. දෙකම එන්නත් පුළුවන්. දෙකෙන් එකක් එන්නේ නැති වෙන්නත් පුළුවන්. හරිද? අපිට කියන්න බෑ දෙකම එනවද කියලා. අපි දෙකම එනවද කියලා බලන්නේ මේකට ආදේශ කරලා. හරිද? මේකට ආදේශ කරලා බලන්න ඕන. හරි. දැන් මම එතනින් පොඩ්ඩක් එහාට ගියාම නෝට් කියලා මම මෙන්න මේ වගේ දෙයක් කියනවා. හරි. නෝට් කියලා මේ වගේ දෙයක් කියනවා. අපිට තියෙන සූත්‍රය පාඩම් කර sin inverse ඍණ x කියන්නේ මොකද්ද? sin inverse ඍණ x කියන්නේ ඍණ sin inverse x. tan inverse ඍණ x කියන්නේ ඍණ tan inverse x. cos inverse ඍණ x කියන්නේ මෙතෙන්දි පොඩ්ඩක් වෙනස් වෙනවා phi ඍණ cos inverse x. කියලා එනවා. හරිද? මම මේ තරු දාපු තුන sin inverse ඍණ x කියන්නේ ඍණ sin inverse x. sin inverse එක කියන්නේ මොකද්ද? කෝණයක්. sin inverse එකක් කියන්නේ කෝණයක්. හරිද? එහෙනම් sin inverse ඍණ x උනාම ඍණ sin inverse වෙනවා. එහෙනම් ර්ණ කෝණයක්. මේකත් ඍණ කෝණයක්. මේක phi ඍණ කියලා කිව්වොත් අපිට මොකද්ද කියලා කියන්න බෑ. ගොඩක් වෙලාවට ධන කෝණයක් එන්නේ. හරිද? phi ගෙන් අඩු වෙනවා. හරිද? එහෙනම් අපිට 100%ක් විශ්වාසයි sin inverse ඍණ x tan inverse ඍණ x කියන්නේ ඍණ කෝණයක්. inverse කියන්නේ කෝණයක්නේ. හරිද? හරි. දැන් මම මෙතනට මේ
x සමානයි ඍණ 2යි x සමාන 1යි මෙතෙන්ට දාලා බලමු ආදේශ වෙනවද මේ උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. හරි දෙකම ගන්න පුළුවන්ද කියලා. මම කරන්නේ මේ x සමානයි ඍණ 2 මෙතෙන්ට දානවා. හරිද? x සමානයි ඍණ 2 මෙතෙන්ට දැම්මන් පස්සේ tan ඉන්නස් x ධන 1. x සමානයි ඍණ 2 මෙතෙන්ට දානවා. ඍණ 2 ධන 1 ඍණ 1යි. හරිද? ධන ඍණ 2 ඍණ 1 ඍණ 3යි. tan ඉන්නස් ඍණ 3යි. හරිද? මෙතෙන්ට ආදේශ කරන්න දෙයක් නැහැ. sin ඉන්නස් 2 යට මූල 5යි. හරිද? බලමු මැච් වෙනවද කියලා. හරිද? මේ මොකද්ද මේ tan ඉන්නස් ඍණ 1 කියන්නේ මොකද්ද? tan ඉන්නස් ඍණ x කියන්නේ ඍණ tan ඉන්වර්ස් x ඒ කියන්නේ ඍණ කෝණයක්. මේ තියෙන්නේ මොකද්ද? tan ඉන්වර්ස් ඍණ 1 කියන්නේ ඍණ tan ඉන්වර්ස් 1 ඍණ කෝණයක්. මේක tan ඉන්වර්ස් ඍණ 3 කියන්නේ ඍණ කෝණයක්. sin ඉන්වර්ස් 2 යට මූල 5. ඒ කියන්නේ sin ඉන්වර්ස් 2 යට මූල කියන්නේ 5 කියන්නේ ඍණ නෑ ඇතුලේ. එහෙනම් මේ මොකද්ද මේ? ධන කෝණයක්. හරිද? x සමානයි ඍණ 2 දැවෑම පස්සේ x සමානයි ඍණ 2 දැවෑම පස්සේ මේකට ඍණ කෝණයක් වෙනවා. මේකටත් එන්නේ ඍණ කෝණයක්. ඍණ කෝණ දෙකක් එකතු වෙලා ධන කෝණයක් එන්න පුළුවන්ද? බැහැනේ. එහෙනම් අපිට කරන්න වෙන්නේ මොකද්ද? x සමානයි ඍණ 2 බිය නොහැක. x සමානයි ඍණ 2 බිය නොහැක. හරිද? හේතුව තමයි මේකට ආදේශ කරලා බැලුවෙන්නේ මේ tan ඉන්වර්ස් ඍණ 3 ඍණ 1 ඉන්නේ ඍණ කෝණ දෙක. ඍණ කෝණ දෙක එකතුව ධන කෝණයක් වෙන්න බෑ. හරිද? අපිට හිතා ගන්න පුළුවන් මෙතනත් ඍණ තිබ්බනම් ඍණ sin ඉන්වර්ස් 2 යට මූල 5නේ. එතකොට මේක ඍණ වෙනවා. එතකොට ඍණ කෝණ දෙක එකතු වෙලා ඍණ කෝණයක් එනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි මේක ඍණ නෑ මෙතන තියෙන ධන. එහෙනම් අපිට ගන්න බෑ ඍණ කෝණ දෙකක් එකතු වෙලා ධන කෝණයක් එනවා කියලා කොහොමවත් ගන්න බෑ. එහෙනම් x සමාන ඍණ 2 වෙන්න බෑ. හරිද? ඊළඟට x සමාන 1 ආදේශ කරලා බලමු. x සමාන 1 ආදේශ කරලා බලද්දි x සමාන 1. හරිද? 1 ධන 1 tan ඉන්වර්ස් 2යි. ධන 1 ඍණ 1 tan ඉන්වර්ස් බිඳුව. සමානයි sin ඉන්වර්ස් 2 යට මූල 5යි. හරිද? මේ මොකද්ද මේ තියෙන්නේ? ධන කෝණයක්. tan ඉන්වර්ස් බිඳුවයි මේ මොකද්ද? ධන කෝණයක්. එහෙනම් මේ පැත්තත් ධන තියෙන මේ පැත්තත් ධන තියෙන අවුලක් නැහැ. එහෙනම් අපිට ගන්න වෙන්නේ x සමාන 1. මේක ගන්න බෑ. හේතුව තමයි ඍණ කෝණ දෙකක් එකතු වුණාම ධන කෝණයක් එන්නේ නැති හින්දා. එම නිසා හරිද? දැන් ලියන අවසාන උත්තරේ x සමානයි ඍණ 2 විය නොහැක. එම නිසා x සමානයි 1 වේ. හරිද? දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දෙක ලියන්න ඕනද කියලා. අවශ්‍ය නැහැ. මාකින් එකේ තියෙන්නේ මේ දෙක ආවා. මෙතන කියනවා x සමාන ඍණ 2 විය නොහැක. ඊට පස්සේ එම නිසා x සමාන 1 වේ කියන එක විතරයි අවශ්‍ය. හරිද? අපි මේකෙදි තේරුම් ගන්න ඕන මේ දෙක ගන්න පුළුවන් වෙන්නේ නැහැ, බැරි වෙන්නේ හේතුව. ඒක තමයි මම මෙතන පැහැදිලි කරේ. මේව ලියන්න අවශ්‍ය නැත්නම් මේක තේරුම් ගන්න. ගොඩක් ළමයි මේ වගේ දේවල් දන්නේ නැහැ. නිකන් උත්තර දෙක ආවම උත්තර දෙක ගත්ත එච්චරයි. හැබැයි මෙතනදී අපි උත්තර දාලා බලන්න ඕන මෙතන එනවද කියලා. ඒක බලන්න මෙන්න මෙහෙමයි. හරිද? හරි නේද? හරි. දැන් බලමු මාකින් එකේ ලකුණු. හරිද? මේව ලියන්න අවශ්‍ය නැහැ. හරිද? මේක තේරුම් ගන්න විතරයි ඕන. මේ x සමාන ඍණ 2 x සමාන 1යි ආවයින් පස්සේ මේක ලිව්වම ඇති. හරි. බලන්න මාකින් එක. මේ ටිකට 5යි. tan සැලකීමට 5යි. ප්‍රසාරණයට 5යි. ආදේශයට 5යි. උත්තරයට x සමාන උත්තර දෙකට 5යි. මෙතෙන්ට 5යි ලකුණු 30ක් තියෙනවා. හරිද? ඔන්න එහෙනම් 2024 A level සම්පූර්ණ රචනා ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවරයි. හොඳට විවරණයක් තියෙනවා මම හිතන්නේ ඔක්කොම ටික මෙතනදී මම පැහැදිලි කරා. මේ ඊට පස්සේ අපි 2023 ගාන සාකච්ඡා කරනවා මේ දවස් දෙකක් විතර ගිහිල්ලා. හරිද? මේ වැඩෙත් එක දිගටම එකතු වෙලා ඉන්න හොඳ වැඩක් කරනවා. නිකම් ප්‍රශ්න ටික ලියලා උත්තර ටික ලියන්නේ නැහැ. අපි මේක එන විදියයි හිතන විදියයි හැමදේම කීකිය තමයි මේ ගාන හදන්නේ. හරිද? එහෙනම් අපිත් එක්ක ඔක්කොම එකතු වෙලා ඉන්න. අනිවාර්යෙන් මේ විදිහට මාකින් එක බල ලකුණු දාදා ගොඩක් වැඩ පිළිවෙල කරද්දී ගානට අපි අවශ්‍ය දේවල් විතරක් ලියන විදිහට පේපරේ ලියන්න පුළුවන් වෙනවා. හරිද?